F1 රේස් එකක් මැද්දේ කොහොමද ඩ්‍රයිවර්ස්ලා වොෂ්රූම් එකට යන්නේ? හදිසියොත් රේස් එකක් මැද්දේ ඒගොල්ලෝ වොෂ්රූම් යන්න උවමනාවක් ආවොතින් ඒක ඒගොල්ලන්ට රේස් එක මැද්දේ කාර් එකේදීම සිද්ධ කරන්න සිද්ධ වෙනවා. හැබැයි රේසර්ස්ලා මේක ගොඩක් වෙලාවට අවොයිඩ් කරන්න හේතු තියෙනවා. ඒ මොනවාද? ගිනි ගානක් වෙන සීට් එකක් සහ සූට් එකක් අඳන් ඉන්න නිසා ඒගොල්ලෝ කැමති නැහැ අපහසුතාවයක් නිසා අවධානය යොමු කරගන්න. එන්ඩියුරන්ස් රේසර්ස්ලා වගේ මේගොල්ලන්ට කැතීටර්ස් නැහැ, ඩ්‍රේනේජ් සිස්ටම් නැහැ. හදිසියවත් ගියොතින් යම්කිසි පොඩි ප්‍රමාණයක් තමයි ඒගොල්ලෝගේ සූට් එකෙනුත් උරා ගන්න. However, හදිසියවත් යන්න සිද්ධ වුණොතින් ඒකට යන්නම වෙනවා. මේ තත්ත්වෙට යන්න නැති වෙන්න මේගොල්ලෝ මොනවද කරන්නේ? මෙයාලට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රී රේස් හයිඩ්‍රේෂන් ස්ට්‍රැටජි. ඒ කියන්නේ ඩ්‍රයිවර්ස්ලා ඒගොල්ලන්ගේ ෆ්ලුයිඩ් ඉන්ටේක් එක තිතරම මනිනවා. ඒගොල්ලෝ බොන්න පුළුවන් තරම බීලා රේස් ටයිම් එකට ලඟ වෙද්දී නවත්තලම දානවා. ඒ කියන්නේ කාර් එක ගොඩ වෙන්න කලින් ටක් ගාලා වොෂ්රූම් එකට ගිහිල්ලා එනවා. දෙවෙනි කාරණාව තමයි ඒගොල්ලෝ ඉන් කාර් සිස්ටම් එකක් හදලා තියෙනවා වතුර වලට. F1 කාර් එකේ ලීටර් එකමාරේ පොඩි ඩ්‍රින්ක් බෑග් එකක් තියෙනවා. ඒකේ ස්ට්‍රෝ එක කනෙක්ට් කරලා තියෙන්නේ ඩ්‍රයිවර්ගේ හෙල්මට් එකට. දාඩිය වලින් වතුර පිට වෙන එක බැලන්ස් කරගන්න ඕන විදිහට තමයි මේ වතුර වලට, ඒ කියන්නේ ඒගොල්ලෝ බොන වතුරයකට ඉලෙක්ට්‍රොලයිට් එකතු කරලා තියෙන්නේ. රස්නේ අධික රේසස්, ඒ කියන්නේ for example සිංගප්පූර් වලදී වගේ ඩ්‍රයිවර්ස්ලාගේ දාඩිය වලින් විතරක් කිලෝ 2ක් 4ක් අතර ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. ඒක බැලන්ස් කරන්නේත් මේ විදිහට. ඇයි මේක ඉතින් එන්ඩියුරන්ස් රේසර්ස්ලාට වගේ කැතේට එකක් හරි ඩ්‍රේනේජ් සිස්ටම් එකක්වත් නැත්තේ? මෙහෙමයි. F1 රේස් එකක් තියෙන්නේ පැය එකමාරක් හෝ දෙකක් උපරිම. අනික it's too risky and uncomfortable. ඒ මොකද ඒගොල්ලෝ ඉඳන් ඉන්නේ කස්ටමයිස් සීට් එකක. ගොඩක් වෙලාවට අධික රස්නය, අධික දාඩිය පිටවීමක් සිද්ධ වෙනකොට ගොඩක් වෙලාවට චූ කරන්න වතුර නැහැ. මේ සේරම කරලත් අල්ලන් ඉන්න බැරි වුණොත් ඉතින් සූට් එකේ තමයි. සූට් එකේ දාන එක නෙමෙයි ප්‍රශ්නේ. ඩ්‍රයිවර් සීට් එක ක්ලීන් කරන ටෙක්නිෂියන්ට මේ වතුර නෙමෙයි කියලා කියන එකයි. ලුයිස් හැමිල්ටන්, මයිකල් ෂූමාකර් වගේ ඩ්‍රයිවර්ස්ලා ගොඩක් පිළි අරගෙන තියෙනවා. Sometimes when you have to go, you have to go. In summary, tube වත් drain system වත් නැති නිසා ස්වභාවික ක්‍රමයට තමයි යන්න වෙන්නේ. ඒත් ඉතින් කේස් එක වෙන්නේ ගියාට පස්සේ රේස් එක ඉවරනකම්ම ඉතුරු ටික ඔක්කොම යන්න වෙන්නේ ඒ කුඩින් දෙකම තමයි. හදිසියවත් මේ කේස් එකක් ඔයාට වුණොත් මොකද කරන්නේ? කමෙන්ට් එකක් දාන්න බලන්න.